නොමෙත් අයුවන් ඔන්න අද අපි කරන්න යන්නේ 10 පන්තියට අදාළ MCQ 10ක සාකච්ඡාවක් කරන්න යන්නේ. අපි අර නොමිලේ යන වැඩසටහනේ MCQ 10 පළවෙනි MCQ 10 සාකච්ඡාව තමයි අද කරන්න යන්නේ. ඉතින් මෙහෙම වැඩක් කරන්න අතරම ඔයාලගේ එක්සෑම් එකේ ලකුණු වැඩි කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් දැන් අර MCQ සාකච්ඡාව අපි අවිල කරන්නේ නිකන් උත්තරේ කියන එක නෙමෙයි. අපි සම්පූර්ණ පාඩමම අරගෙන ඒක පූර්ණ වශයෙන් සාකච්ඡා කරනවා. ඒතකොට පාඩේ පාඩම ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා සහ මේක විතර රිවිෂන් එකක් වගේ තමයි යන්නේ. ඉතින් දැන් අපි 11 වන්දේට සති දෙකක් කරා. MCQ 10 සෙට් දෙකක් කරා. දැන් ඔයාලට මේ ඇවිල්ලා පළවෙනි සෙට් එක. ඉතින් මේ විදිහට අපි විභාගේ පටන් ගන්න කියන්නේ 10න් 10 ඉවර වෙනකම්ම MCQ 10 කරගෙන යනවා දිගට. හරි. එතකොට අද ඔයාලට තියෙන්නේ දැන් ඔයාලා වීඩියෝ එක බලද්දී ඔයාලා වැටෙයි MCQ එක වීඩියෝ එකේම. දැන් අද ඔයාලට තියෙන්නේ මම අරන් ඉල්ල තියෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළවෙනි වාරය ගැනීම 2019 එකක්. හරි. එතකොට මේකේ දැන් ඔයාලා පළවෙනි වාරය ගැනීම නැත්තම් පළවෙනි වාරේ එච්චර ලොකු දේවල් සෙට් එකක් දෙන්න නැහැ. පේපර්ස් වල අමාරු ප්‍රශ්න ටිකක් අඩුයි තියෙනවා. ඔයාලගේ හැටියට ඒක අමාරු වෙන්න පුළුවන්. ඉතින් MCQ වලට උත්තර ලියන්න එක තමයි මේ මුළු පාඩමම පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ MCQ වලට උත්තර ලියන්න. නැත්තම් පැටලෙන්න ගන්නවා. මොකද MCQ වල එක වගේ උත්තර දෙනවා. සමහර තැන්වල දැන් ගණන් භෞතික විද්‍යාවේ තැන් තියෙනවා නම් පොඩි අර වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය එක්ක MS ඍණ 1 වෙනුවට MS ඍණ 2 තියෙනවා. ප්‍රවේගයක් වෙනුවට ත්වරණයක් කියලා දාලා උත්තර දෙකක් තියෙනවා. හරි. ඒකට ඔයාලා දැනගන්න ඕනේ අර ඒකේ ඒකකයක් බලන්න. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. ඒවා අහුවෙයි මේක කරගෙන යන්න. රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පහස එක්කන රාශිය වලින් දෛශික රාශියක් වන්නේ මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ දෛශික රාශියක් වන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි දුර, වේගය, කාලය සහ ප්‍රවේගය. රයිට්. අපි පොඩ්ඩක් බලමු මේක මොනවද මේ දෛශික රාශි, අදිශ රාශි කියන්නේ කියලා. හරිද? මෙහෙමයි. දැන් ඔය රාශියක් කියන්නේ අපි මොනවා හරි මන්න දෙයක් නේ. රාශි දෙකකට බෙදෙනවා. හරි? රාශියක් කියන එක දෙකකට බෙදෙනවා. එකක් තමයි දෛශික රාශි, අනික අදිශ රාශි. හරි? right. දැන් ඔයාලා මේ පාඩම කරලා තියෙන්නේ. ඒතකොට ඔයාලා දන්නවද තියෙන රාශි මොනවද කියලා? මොනවද තියෙන රාශි? තියෙනවා අපිට ඉස්සල්ලාම හම්බ වෙනවා වලට දුර. නේ? දුර හම්බ වෙනවා. ඊට පස්සේ වේගය කියන එක හම්බ වෙනවා. ඊට පස්සේ විස්ථාපනය හම්බ වෙනවා. ඊට පස්සේ ප්‍රවේගය හම්බ වෙනවා. නේ? ප්‍රවේගය. ඊට පස්සේ ත්වරණය හම්බ වෙනවා. හරි? ගම්මිතාවය. ඔය සෙට් එක හම්බ වෙනවනේ. හරි. එතකොට මේවා අපි දෛශික සහ අදිශ විදිහට බෙදා ගන්නවා. කොහොමද මේක බෙදා ගන්නේ? දැන් මෙහෙමයි. හරි. මම ගන්නකො මේ විස්ථාපනයෙන් සහ දුරෙන් මම උදාහරණ ගන්නවා. හරි. විස්ථාපනය සහ දුර කියන රාශිය වලින් මම උදාහරණ ගන්නවා. දැන් ඔයා හිතන්න මේ මෙතන ඔයාලා ගෙදර තියෙනවා. හරි. මෙතන ගෙදර තියෙනවා. right. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කඩේ. හරි. මේ හැලේ තියෙනවා කියලා හිතන්නකො. හරි. මෙතන තියෙනවා මේ සුපර් මාකට් එක. හරි. දැන් එහෙම තැන් වල කඩවල නැහැ සුපර් මාකට් තියෙනවා. සුපර් මාකට් තමයි. දැන් මෙතනදී ඔයා මේ සුපර් මාකට් එකට යනවා නම් ඔයා නියමිත පාරේ යනවා නම් ඔයාලා ගෙයින් එළියට බෑලා මේ පාරෙන් ගිහලා යනවා නම් ඔන්න ඔය වගේ දුරක් තියෙනවා. හරි. හිතන්න මීටර් 100ක් කියලා. right. ඔය වගේ දුරක් තියෙනවා. හැබැයි ඔයාලා ඔය වැටවල වලින් පැන හරි කෙලින් යනවා නම් මෙතෙන්ට තියෙන මීටර් 50ක් විතර. හරි. මේ විදිහට කෙලින් ගියා නම් මීටර් 50ක දුරක් විතර තමයි තියෙන්නේ. හරි. පැහැදිලිද? එතකොට දැන් මේ පැත්ත මම ගන්නවා උතුර කියලා. හරි. ඊට පස්සේ මේ පැත්ත කොහෙද නැගෙනහිරනේ. හරි. මේ පැත්ත නැගෙනහිර. හරි. ඔන්න දැන් ඔහම තියෙනවා. එතකොට දැන් අඳුරන්නේ නැති ඔයාගේ යාළුවෙක් කියනවා ගෙදරට. හරි. ඔයාගේ යාළුවෙක් ගෙදරට ඇවිල්ලා කියනවා මේ සුපර් මාකට් එකට යන්නේ කොහොමද කියලා. හරි. එතකොට ඔයා කියනවා මේව පාරෙන් මෙහෙම යන්න නැත්නම් බං මේ ඔය වැටවල දිගෙන් අස්සෙන් පැන ගියා නම් ඕක හම්බ වෙනවා. දැන් උට කියලා හරියනවාද වැටවල දිගේ අස්සෙන් පැන ගියා නම් මේ ඊසානට උතුරට ගියා නම් හම්බෙයි උට කඩේ. නෑ. එහෙම හම්බෙන්නේ නෑ. කෙලින්ම පාරට යනවා නැගෙනහිර පැත්තට තමයි යන්නේ. හරි. මේ පැත්තෙන් ගියා නම් හම්බ වෙනවා කියලා කියන්නේ. ඒක දිශාවක් කියනවා මොකක් හරි. හරි. උට කියනවා මේ පැත්තෙන් ගියා නම් උට කඩේ හම්බෙයි කියලා. ඒක දිශාවක් වෙන්නලා කියනවා. හරි. එතකොට එතනදී ඔයා අනිවාර්යෙන් දිශාවක් කියනවා. හරි. ඔයා අනිවාර්යෙන් මොකද්ද කියන්නේ? දිශාවක් කියනවා මෙන්න මේ පැත්තට කියලා. ඒ දිශාව කියන්නේ ඇයි? මේ යන්න පුළුවන් කෙටිම දුර නිසා. මේක නිසා. හරිද? එහෙනම් දැන් මෙතනදී විස්ථාපනය කියන්නේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ විස්ථාපනය කියන්නේ ගෙවා ගමන් කළ යුතු අවම දුර. හරිද? ගෙවා ගමන් කළ යුතු අවම දුර. ඒක තමයි විස්ථාපනය කියලා කියන්නේ. එතකොට විස්ථාපනය තමයි මේක. එතකොට ඔයා මේ විස්ථාපිත දුර නේද කිව්වේ මේ පැත්තට ගියාම හම්බ වෙනවා කියලා. ඔය පොඩි දුරක් යද්දි හම්බ වෙනවා කියලා විස්ථාපනය තමයි කියන්නේ. එතකොට මේ ඇවිල්ලා මාර්ගයේ ගෙවා ගමන් කළ දිග. ඒක දුරයි ගොඩක්. හරි. ඒක තමයි දුර. හරි. right. එහෙනම් විස්ථාපනය කියද්දී අපි දිශාවක් කිව්වනේ. එතකොට විස්ථාපනය වෙන මොකක්ද දෙන්නේ?
දිශාවක් තියෙනවා. හරි? දිශාවක් තියෙනවා. ඊට පස්සේ දිග කියද්දී අපි දුරක් කිව්වද? දුර දිග ඒ කියන්නේ මේ මාර්ගයේ දිග කියන්නේ නැහැ නේ. මෙහෙම ගිහින් මේ පැත්තට යන්න මේ පැත්තට යන්න ඕක දිගක් තියෙනවා. හැබැයි උඩ පාර දිගේ ගියාම කඩේ හම් වෙනවා. හරි? ඒකට අපි දිශාවක් කිව්වේ නැහැ. අන්න. මෙන්න මේ විස්ථාපනය කියන එකට විශාලත්වයකුයි දිශාවකුයි කියන දෙකම තියෙනවා. හරි? විශාලත්වය සහ දිශාව කියන දෙකම තියෙනවා. හරි? මේකට තියෙනවා විශාලත්වය සහ දිශාව කියන දෙකම. හරි? විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. හරි? ඒ දෙකම තියෙනවා. හරිද? දැන් මෙයාට විශාලත්වයත් දිශාවත් දෙකම තියෙනවානේ. හරි? මෙන්න මේ විශාලත්වයත් දිශාවත් දෙකම තියෙන ඒවාට අපි කියනවා දෛශික රාශීන් කියලා. හරිද? ඊට පස්සේ මේ දිගට එහෙම නැත්නම් දුරට මොනවද? විශාලත්වය විතරයි තියෙන්නේ. හරි? විශාලත්වය විතරයි තියෙන්නේ. දුරක් මේ දිශාවක් නැහැ. හරි? විශාලත්වය විතරයි දිශාවක් නැහැ. පැහැදිලිද? අන්න ඒවට අපි කියනවා අදිශ රාශීන් කියලා. හරි? ඕක තමයි දෛශික සහ අදිශ කතාව. එතකොට දැන් මෙතනදී අහන්නේ පහත දෙක රාශීන් වලින් දෛශික රාශියක් වන්නේ කියලා. දෛශික රාශියක් වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. දැන් අපි බලමු ඕක කොහොමද ඉන්නේ කියලා. උතන තියෙන්නේ දුර තියෙනවා, වේගය තියෙනවා, කාලය තියෙනවා, ප්‍රවේගය තියෙනවා. හරි? මම දැන් මේක මකලා දාන්න. දැන් දුර ගමු. දුර කියන එකට මොකද්ද? ගෙවා ගමන් කළ දිග. හරිද? ඒකට දිශාවක් නැහැ. එහෙනම් ඒක මොකද්ද? අදිශය. දුර කියන්නේ ගෙවා ගමන් කළ දිග. හරිද? මේකට දිශාවක් නැහැ. එහෙනම් මේක අදිශ රාශියක්. හරි? මේක අදිශ රාශියක්. ඊගාවට තියෙන්නේ මොකද්ද? වේගය. ළමයි වේගය හොයන්නේ කොහොමද? වේගය හොයන්නේ ඇවිල්ලා දුර බෙදීම කාලයනේ. කාලය. දුර බෙදීම කාලය. හරිද? එතකොට දුර කියන්නේත් මොකද්ද? අදිශ රාශියක්. හරි? දුර කියන්නේත් අදිශ රාශියක්. මේක අදිශයක්. මේක කාලය කියන්නේත් අදිශයක් නම. දිශාවක් නැහැ. එහෙනම් මේ දෙක මේකෙන් බෙදුවාම එන්නේ මොකද්ද? අදිශ රාශියක්ම තමයි. හරි? එතකොට වේගය කියන්නේත් අදිශ රාශියක්. ඊගාවට තියෙන්නේ මොකද්ද? කාලය. කාලය නම් කොහොමද දිශාවක් නැහැනේ. කාලය ඇවිල්ලා අදිශ රාශියක්. ඊගාවට ප්‍රවේගය තියෙනවා. ප්‍රවේගය. ප්‍රවේගය හොයන්නේ කොහොමද? ප්‍රවේගය. ප්‍රවේගය හොයන්නේ කොහොමද? ප්‍රවේගය හොයන්නේ ප්‍රවේගය හොයන්නේ විස්ථාපනය බෙදීම කාලය. හරි? විස්ථාපන වෙනස බෙදීම කාලය. හරි? එහෙනම් මේ විස්ථාපනය කියන්නේ මොකද්ද? දෛශිකයක් නේද? දෛශික රාශියක්. කාලය කියන්නේ නම් අදිශ රාශියක්. හැබැයි මේ දෙකෙන් මේක බෙදුවාම දෛශිකයක් ඉතුරු වෙනවනේ. අන්න එහෙනම් ඒක දෛශික රාශිය. හරි? පැහැදිලිද? එතකොට ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක් වෙනවා. හරි? රයිට්. එතකොට ඔබේ උත්තරේ 4. ඊගා ප්‍රශ්නේ බලමු. දෙවෙනි ප්‍රශ්නේ. මේදේ සහ මේද පරිවෘතිය හා ඇටමිදුළු වර්ධනයට අත්‍යවශ්‍ය වන මෙම විටමිනය පුහුණ වීමෙන් බෙරි රෝගය හටගනී. මෙම විටමිනය කුමක්ද කියලා අහනවා. මේක ළමයි පාඩම් කරන්න වෙනවා. මේකට උත්තරය ඇවිල්ලා විටමින් B. බෙරි කිව්ව ගමන් අර බෙරි කියන එක B අකුර තියෙනවානේ. එතකොට B කියලා මතක තියාගන්න. හරි. එතකොට විටමින් B තමයි. ඔය මේ අස්ථිවලසීන්, විදුරු මස් වල ගැලීම් ඒ වගේ ඒවාට එන්නේ තමයි කැල්සියම්. හරි. ඊට පස්සේ D ඇවිල්ලා එක රෝගයක තියෙන ඒක ඇවිල්ලා රිකට්සියාව කියන එක. ඒක අස්ථි විකෘති වීමක්. හරි. රයිට්. ඒ වගුණ පොඩ්ඩක් බලාගෙන යන්න. හරි. එතකොට ඒකට උත්තරේ 4. ඊගාවට අහනවා තුන්වෙනි එක තාන ප්ලාස්ටර් ලෙස හඳුන්වන්නේ මින් කුමක්ද කියලා. තාය ඕක ඇවිල්ලා තාන ප්ලාස්ටර් කියන එක ඇවිල්ලා තියෙන්නේ අපේ සෛලය පිළිබඳව තියෙන පාඩමේ. අය පොඩ්ඩක් සෛලය ගැන මොනවද තියෙන්නේ කියලා බලමු. හරි. හරි. මේ දැන් මම මෙතන ශාක සෛලයක ව්‍යුහය අරලා තියෙනවා. හරි. මේක ඇවිල්ලා දාර්ශීය ශාක සෛලයක්. ඒ කියන්නේ අපිට නම් කිරීමට අවශ්‍ය සියලුම දේ මේකේ තියෙනවා. හරිද? රයිට්. අපි මේක නම් කරගෙන යන්න බලන්න. අපි මම නම් කරන්නේ දැන් මේ ඇතුලේ එළියේ ඉඳලා ඇතුලට. හරි. ඉස්සෙල්ලාම අපිට ගත්ත ගාම හම්බ වෙනවා සෛල බිත්තිය. හරි. ඒ කියන්නේ මෙන්න මේ පිටින්ම තියෙන එක. සෛල බිත්තිය. මේක. හරිද? මේක ඇවිල්ලා සෛල බිත්තිය. සෛල බිත්තිය. හරි. ඊගාවට අපිට හම්බ වෙන්නේ ප්ලාස්ම පටලය. ළමයි මේ තියෙන්නේ පිටින් තියෙන සෛල. හරි. ඒ කියන්නේ මේක මේ ඇවිල්ලා මේ සෛල බිත්තිය තමයි මේක. හරිද? එතකොට මේ ඊතලේ මම ගහලා තියෙන කලින් එකට මේක තමයි එන්නේ. හරි. රයිට්. ඊට පස්සේ අපිට හම් වෙන්නේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය මේක. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. හරිද? ඔය ඇවිල්ලා ප්ලාස්ම පටලය. ඊගාවට ඒක ප්ලාස්ම පටලය කියන්නේ සෛල බිත්තියට වහාම ඇතුළතින් තියෙන එක. හරිද? ඊගාවට මම නෂ්ටිය නම් කරනවා. හරිද?
මේ නිල් පාටින් වට කරලා තියෙන්නේ. අන්න ඒක තමයි නෂ්ටිය. හරිද? ඒක ඇතුලේ තියෙන්නේ නෂ්ටිකාව. හරි. මේ ඇතුලේ තියෙන මේ කළු පාට එක නෂ්ටිකාව. නෂ්ටිකාව. හරි. ඊට පස්සේ මේ පිටින් තියෙන නිල් පාට ඒවා තියෙන්නේ. ඒවා ඇවිල්ලා නෂ්ටි පටලය. නෂ්ටි පටලය. හරි. ඒක ඇවිල්ලා මොකද නෂ්ටි පටලය. හරිද? එතකොට මේ දෙකම එකතු වුණාම අපි කියනවා නෂ්ටිය කියලා. හරි. නෂ්ටිය කියලා අපි කියනවා. right. එතකොට ඔය නෂ්ටිය ඇතුලේ එක මේ ප්‍රවර්ණ දෙක තියෙනවා. හරි. ඔන්න ක්‍රෝමෝසෝම් තියෙනවා. හරි. ඒක ගැන ඔයාලට කතා කරන්න. right. ඊට පස්සේ මේ නෂ්ටියට වට කරගෙන තියෙනවා තමයි අන්තප්ලාස්මීය ජාලිකා. හරිද? ඒ අන්තප්ලාස්මීය ජාලිකාවල අන්තප්ලාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා, අනික ඇවිල්ලා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. හරි. ඒකේ රළු වෙන්නේ තමයි රයිබෝසෝම මේ අන්තප්ලාස්මීය ජාලිකාව වලට ගන්නවා. මෙන්න මේ ඩොට් තියෙන්නේ. ඒව ඇවිල්ලා රළු අන්තප්ලාස්මීය ජාලිකා. හරි. ඒක ඇවිල්ලා රළු අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා. හරි. ඒක. ඊට පස්සේ එහෙම නැති ඒවා. ඒ කියන්නේ රයිබෝසෝම් බැඳිලා නැති ඒවාට අපි කියනවා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. හරි. සිනිඳු. අරක නිකන් බඳනවා ඩොට් ගොරෝසුලා කියන එක රළු කියන්නේ. හරි. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. හරි. right. ඊට පස්සේ මේ තිත්තිත් තියෙනවා. මේ තිත්තිත් තියෙන මේක මෙතන විතරක් නෙමෙයි හැමතැනම තියෙනවා. සයිටෝප්ලාස්මේ හැමතැනම තියෙනවා. හරි. සයිටෝප්ලාස්මේ හැමතැනම තියෙනවා. එතකොට ඒවට අපි කියනවා රයිබෝසෝම කියලා. හරි. රයිබෝසෝම. right. ඒවට අපි කියනවා රයිබෝසෝම කියලා. ඊට පස්සේ මේ විදිහට කොළ පාටට අපිට පේන මේ මෙහෙම එක මත එක තිබ්බ තැටි වගේ තියෙන ඒවා තියෙනවනේ. හරි. තැටි වගේ තියෙන ඒවා ඒවට අපි කියනවා මේ කොළ පාටට පේන ඒවාට පරිත දව කියලා. පරිත. හරි. ඊට පස්සේ මේ පණුවෙක් වගේ මෙන්න මේ මෙහෙම රැලි තියෙන මේ ඇතුලේ තියෙන රැලි තියෙන වටවුණු ඉන්ද්‍රියවට අපි කියනවා හරිද මයිටොකොන්ඩ්‍රියම් කියලා. හරි. ඒක අපි කියනවා මයිටොකොන්ඩ්‍රියම් කියලා. මයිටොකොන්ඩ්‍රියම්. හරි. ඊට පස්සේ මේ විදිහට තැටි ආකාර මෙන්න මෙහෙම තියෙන ඒවාට තියෙනවා අපි කියනවා ගෝල්ගි සංකීර්ණ කියලා. නැත්නම් ගෝල්ගි උපකරණ ගෝල්ගි සංකීර්ණ ඒවා කියනවා. ඒ විදිහට කියනවා. හරි. ගෝල්ගි සංකීර්ණ. නැත්නම් ගෝල්ගි උපකරණ එහෙමත් කියනවා. හරි. ඒ දෙකම කියනවා. හරි. ඊට පස්සේ මේ ඔක්කොම දරාගෙන ඉන්න මෙහෙම එක්කව කරගෙන ඉන්න එකක් තියෙනවනේ. හරි. ඒ කියන්නේ මේ ඔක්කොම මෙහෙම තියලා තියෙන එකක්. ඒකට අපි කියනවා සයිලෝප්ලාස්මය කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඔය හිස් අවකාශය. හිස් නෑ. හරි. හිස් නෑ. මෙන්න මේ අවකාශය. හරි. මෙයා තමයි මේ ඔක්කොම තියාගෙන ඉන්නේ. හරිද? මේසේ උඩ තියලා වගේ මේ ඔක්කොම තියාගෙන ඉන්නේ සයිලෝප්ලාස්මය. හරි. සයිලෝප්ලාස්මය. right. දැන් ඔන්න අපේ ප්‍රශ්නේ තියෙන එකට මම යනවා. අපේ ප්‍රශ්නේ තියෙන එකට මේකෙදී අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ රික්තකයක. ළමයි ඔය ඡාග සෛලයක මේ කැපී පෙනෙන රික්තකයක් මෙන්න මෙහෙම ලොකුවට තියෙනවා. හරිද? මෙන්න මේක තමයි රික්තකය කියන්නේ. මෙන්න මේකේ මේ රික්තකයේ කොටස් දෙකක් තියෙනවා. හරිද? මේ රික්තකයේ කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ ඇතුලේ තියෙනවා මේ රික්තකයේ ඇතුලේ තියෙන තමයි සෛල යුෂය කියලා. හරිද? සෛල යුෂය. හරි. සෛල යුෂය තමයි තියෙන්නේ. සෛල යුෂය. හරි. right. එතකොට මේ සෛල යුෂය රඳවා තබා ගන්න එපේ. අන්නේ රඳවා තබා ගන්න ඔය බැලුම් බෝලේ වගේ. හරි. මේ රබර් පටලේ තියෙන බැලුම් බෝලේ ඒ වගේ මෙයාගේ තියෙන්නේ මොකද්ද? තාන ප්ලාස්ටය කියලා කියන්නේ. හරිද? ඒ රබර් පටලේ වගේ එකට අපි කියන්නේ තාන ප්ලාස්ටය කියලා. හරි? තාන ප්ලාස්ටය. ඒකට අපි කියන්නේ තාන ප්ලාස්ටය. හරි? හරි. එතකොට මේ දෙකම එකව වුණාම තමයි මොකක් කරන්නේ? රික්තකය හැදෙන්නේ. දැන් පැහැදිලිනේ? හරි. එතකොට අපි ශාකසෛලයේ view එක ගැන පොඩ්ඩක් කතා කරා. එතකොට මේවා තමයි මේ ශාකසෛලයට එන view එක. right. එතකොට ඒකේ මේකේ තියෙන ඔය ඉන්ද්‍රිකා ඔක්කොම ටික කතා කරා. හරි. එතකොට මේ රික්තකයේ දෙකක් තියෙනවා. සෛල යුෂයයි තාන ප්ලාස්ටය. හරි. ඒ දෙක එකකට තමයි රික්තකය කියලා. දැන් මේ නෂ්ටියත් එහෙමනේ. නෂ්ටි පටලය සහ නෂ්ටිකාව කියන එකකට තමයි නෂ්ටිය හැදෙන්නේ. right. right. එතකොට ඔය අපි එන්නේ මොකද්ද? තාන ප්ලාස්ටය හඳුන්වන්නේ මින් කවරක්ද කියලා අහනවා. රික්තක පටලය. හරි. රික්තක පටලය. ඒ කියන්නේ රික්තකේ වට කරගෙන ඉන්න පටලය තමයි තාන ප්ලාස්ටය කියලා හඳුන්වන්නේ. රික්තක පටලය. right. හරි. ඊගාව හතරවෙනි ප්‍රශ්නේ. අපිට දීලා තියෙනවා 17යි 35යි Cl - අඩංගු ප්‍රෝටෝන හා නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින් හදලා. AC හරි. මේකෙදි මේ මොකටද ඕනේ?
ලස්සන නේද? පොඩ්ඩක් ලස්සන නේද? හරි. දැන් කමන්න මකන්න දෙනවනේ. මම. හරි. මොකද ප්‍රශ්නේ C 17.35. මයිනස් නේ. ඔව්. C 17.30 CL මයිනස් එකක් තියෙනවා 17.35 කියලා තියෙනවා. අඩංගු ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගන්න බෙදලා යන්න. රයිට්. මොකද්ද මේ C 17.35 කියන්නේ? හරි. CL 17.35. දැන් මේ විදිහට ලකුණු කරන්නේ මොනවද? මේ විදිහට ලකුණු කරන්නේ පරමාණු ක්‍රමාංක සහ පරමාණුක ක්‍රමාංක සහ මොනවද? ස්කන්ධ ක්‍රමාංක. හරි. ස්කන්ධ ක්‍රමාංක. right. දැන් මොනවද මේ පරමාණු ක්‍රමාංකයි ස්කන්ධ ක්‍රමාංකයි කියන්නේ? පරමාණු ක්‍රමාංක කියන්නේ නෂ්ටයේ ඇති ප්‍රෝටෝන ගන්න. හරි. නෂ්ටයේ ඇති ප්‍රෝටෝන ගන්න. එතකොට මෙයා උදාසීන පරමාණුවක් නම් මෙයාගේ ප්‍රෝටෝන ගණන උදාසීන නම් මෙයාගේ ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. උදාසීන කියන්නේ මොකද්ද? මේ ධන හෝ ඍණ නැති. හරි. ධන හෝ ඍණ නැති කියන එක. දැන් ප්‍රෝටෝන ඇවිල්ලා ධන ආරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා ඍණ ආරෝපිතයි. හරි. right. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද? නෂ්ටයේ ඇති ප්‍රෝටෝන ගණනයේ නියුට්‍රෝන ගණනයේ එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. හරි. right. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වගයන් වලට ඉලෙක්ට්‍රෝන ගණන සම්බන්ධයක් නැහැ. අපි ගන්නවා උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණනට සමානයි කියලා. හරිද? right. එතකොට දැන් ඔතන හොඳට බලන්න ඕනේ Cl මයිනස් කියලා එකක් තියෙනවා. හරි. Cl මයිනස් කියලා එකක් තියෙනවා. දැන් මම පරමාණු ක්‍රමාංකය දක්වන්නේ මොනවද? ප්‍රෝටෝන විතරයි. හරි. ප්‍රෝටෝන විතරයි දක්වන්නේ. උදාසීන නම් ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. හරි. right. එතකොට මෙතන අපි බලමු දැන් ඔතන අහලා තියෙන්නේ නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගණන. ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගණනනේ. එතකොට අහන්නේ ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන. හරි. ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන සහ ඉලෙක්ට්‍රෝන ගණන. දැන් ප්‍රෝටෝන ගණන කෙලින්ම අපිට එනවා පරමාණු ක්‍රමාංකය තමයි යටට දාන්නේ ස්කන්ධ ක්‍රමාංකය උඩට දාන්නේ. එතකොට පරමාණු ක්‍රමාංකයෙන් කෙලින්ම එනවා අපිට ප්‍රෝටෝන ගණන 17යි. හරිද? right. ඊට පස්සේ නියුට්‍රෝන ගණන අහනවා. නියුට්‍රෝන ගණන හොයාගන්නේ කොහොමද? මේ පරමාණු ක්‍රමාංකයෙන් ස්කන්ධ ක්‍රමාංකය අඩු කරොත් නියුට්‍රෝන ගණන අපිට හම්බ වෙනවා. මොකද පරමාණු ක්‍රමාංකයයි ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනයි එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට 17න් 35ක් අඩු කරාම නියුට්‍රෝන ගණන එනවා. හරිද? කීයද? 8යි 18. හරි. 18. 18නේ. ඔව්. 18. හරි. right. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගාන. දැන් ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්නේ උදාසීන පරමාණුක විතරයි පරමාණු ක්‍රමාංකයට. එහෙම නැත්නම් ප්‍රෝටෝන ගාන. හැබැයි දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ඍණ වෙලා තියෙන්නේ. ඍණ වෙලා කියන්නේ මොකද්ද ළමයි? දැන් ඍණ වෙලා කියන්නේ මෙන්න මේ ඍණාගයකින් එකක් වැඩි වෙලා. ඒ කියන්නේ මොකද්ද? පරමාණුවට ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රෝන. හරි. ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඍණ බව වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කේස් එක? මෙතන කලින් තිබිලා තියෙන්නේ උදාසීන පරමාණුවක්. එහෙනම් 17 සමාන වෙලා. ඒ කියන්නේ ප්‍රෝටෝන 17ට ඉලෙක්ට්‍රෝන සමාන වෙලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 17ක් තිබිලා තියෙනවා. එතකොට මෙතෙන්ට ඍණ එකක් ඇවිල්ලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා. එහෙනම් 17ට තව ඉලෙක්ට්‍රෝනයක් ඇවිත් නේද? එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයද? 18ක් තමයි ඔතන තියෙන්නේ. හරි. පැහැදිලිද? හරි. එතකොට මෙතන ඔයාලට උත්තර දීලා තියෙනවා 17 18 16. අන්න දැක්කද? එතන උත්තරය දීලා තියෙනවා 17යි 17ේව දෙකක් තියෙනවා. එහෙම වෙන්න බෑ. හරි. මොකද එහෙම කට්ටිය ගහනවා දැක්ක ගම මම දෙහි ප්‍රෝටෝන නියුට්‍රෝන යන්නේ ඍණ එක අමතක වෙනවා. හරි. එහෙම ඍණ එක අමතක කරන්න එපා. හරි. ඒක තමයි කියන්නේ MCQ හොඳට කියවන්න. දැන් කට්ටිය කියන්නේ මේ ඍණ අයින් කරලා. එතකොට මොකද වෙන්නේ? උත්තරේ වල දෙනවා. හරි. MCQ එකක් ගත්තාම හොඳට කියවන්න. හරි. එතකොට මේ විදිහට කරගෙන යද්දී මේ විදිහට කරන්න තමයි අපිට මේ වගේ ඒවා හම්බෙන්නේ. හරි. දැක්කද? ඒක කියන වැදගත්. එතකොට දැන් එක උත්තරයක් වැරදිනවා කියන්නේ ලකුණු එකක් ගන්න. හරි. සම්පූර්ණ එක ලකුණ. එතකොට 17යි. එතකොට පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ තියෙනවා 17 18 18. අන්න ඒකනේ හරි. දෙවෙනි උත්තරේ තමයි හරි. right. හරි. ඊගොල්ලෝ පස්සේ එක. රයිබෝසෝම් වල කෘත්‍ය කුමක්ද? රයිබෝසෝම් වල කෘත්‍ය කුමක්ද කියලා අහනවා. සාරී ද්‍රව්‍ය නිපද වීම, ප්‍රෝටීන් පරිවහනය, ඊට පස්සේ ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම, ශක්තිය නිපද. ළමයි රයිබෝසෝම් වල කෘත්‍ය ඇවිල්ලා ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. හරි. එයා ඇවිල්ලා ප්‍රෝටීන සංශ්ලේෂණයට උදව් කරනවා. හරිද? ඒක ඇවිල්ලා ඔයාලට ඕල A level බයෝ වල තියෙන A level බයෝ වල තියෙන ලස්සන එකක් ඔය. මෙයා ඔය රයිබෝසෝම් කැලි දෙකක් තියෙන තමයි. හරි. කොහෙක් කෑගෙන සත්‍යයක් ඇහි ගණන් ගන්න එපා. හරි අවුරුදුනේ. හරි. මේ විදිහට මේ දෙකක් තියෙන්නේ. කැලි දෙකක් තියෙනවා. ඔය කැලි දෙක අතරින් මෙහෙම මේ RNA අණුවක් යනවා. එතකොට එයා මෙහෙම ප්‍රෝටීන මෙහෙම අච්චුකට වගේ හදාගන්නවා. හරි. ඒක ඔයාලට නෑ මම නිකන් ඒක දැනගන්න කිව්වේ.
සංශ්ලේෂණය වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැනේ. එතකොට ප්‍රෝටීන සංශ්ලේෂණයට යා උදව් වෙනවා. හරි. එතකොට රයිබෝසෝම වල කෘත්‍ය තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය කියන්නේ. right. ඊග 6 වෙනි ප්‍රශ්නේ. සෛලයක නැස්ටි වර්ණ දෙක 46ක්. පවතින සත්‍යයක් පහත සතුන් අතරින් කවුරුන්ද කියලා අහනවා. අර 46ක් තියෙන මිනිසක්. හරි. ඒ කියන්නේ වර්ණ දෙක සංඛ්‍යාව නියතයි. ඒ කියන්නේ සත්වයේ ගහන එක. දැන් මිනිසාගේ තියෙන්නේ 46ම තමයි. හරි. ආයේ 45ක් මෙහෙම ජාන ආබාධ තියෙන්න පුළුවන්. ජාන රෝග තියෙන්න පුළුවන්. හරි. වර්ණ දේහ වැඩි වීම ඒ විදිහට තියෙන්න පුළුවන්. හරි. ඒ රෝග තියෙනවානේ. ඒ විදිහට වැඩි වෙන්න ඕන. නමුත් සාමාන්‍ය නිරෝගී මිනිසෙකුගේ වර්ණ දේහ ඇවිල්ලා 46යි තියෙන්නේ. පැහැදිලිද? වර්ණ දේහ 46. වර්ණ දේහ යුගල් වල කියලා 23යි. හරි. 46 තියෙන මිනිසාගේ. දැන් ගෙම් වගේ මම දන්නේ නැහැ කට්ටියක තියෙන ගණන්. ඒතකොට ගෙම් වගේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ගෙම් වගේම වර්ණ දේහ සංඛ්‍යාව තමයි. හරි. ආයෙ වෙනස් වෙන්න විදියක් නැහැ. වර්ග හිතියට වෙනස් වෙන්න විදියක් නැහැ. රතු වුම් පොල් කාගෙම මේ විදියට වෙනස් වෙන්න විදියක් නැහැ. ගෙම්බෙක් නම් උගේ වර්ණ දේහ ඒ ගානම තමයි. හරි 38යි නම් 38ම තමයි. ලීගොල්ලත් එහෙම නැස්සත් එහෙම. හරි. මිනිසත් ඒ විදිය තමයි. හරි. ඊගොල්ලෝ 7 වෙනි ප්‍රශ්නේ. ප්‍රතිඅම්ල ඖෂධයක් නිපදවීමේදී භාවිතා වනුයේ පහත සඳහන් කුමන ලෝහ සංයෝගය? ප්‍රතිඅම්ල ඖෂධ කියන්නේ මොනවද? ગેස්ට්‍රයිටිස් වල වෙන ගුණ ඒවා. හරි. මොනවද? ප්‍රතිඅම්ල ඖෂධය. ප්‍රතිඅම්ලයක් මොකටද ප්‍රතිඅම්ල ඖෂධ භාවිතා කරන්නේ? දැන් ગેස්ට්‍රයිටිස් කියුවාම මොකද? ආමාශය ආම්ලික ගතිය. එතකොට ආම්ලික ගතිය සමනය කරන්න තමයි මොනවා ගන්නද? හරි ආම්ලික ගතිය සමනය කරන්න තමයි ගන්න ප්‍රතිඅම්ල ගන්න. හරිද? ප්‍රතිඅම්ල වලට. එතකොට අම්ලයක් සමනය කරන්න නම් මොනවද දාන්න ඕනේ? භස්මයක් නේ දාන්න ඕනේ. හරි. අම්ලයකට භස්මයක් දැම්මම එයා උදාසීන වෙනවා. උදාසීන. ඒ කියන්නේ ලවණයක් හදලා ජලය හදලා. හරි. කොහොමද වැඩි වෙන්නේ? එතකොට දාන්න ඕනේ මොනවද? ඒ කියන්නේ භස්මයක් දාන්න ඕනේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඔයගොල්ලෝ ගන්න මැග්නීසියම් ක්ෂීරය. හරි. මැග්නීසියම් ක්ෂීරය කියලා තියෙනවා. ඔය මේ ෆාමසියට ගන්න තියෙන මැග්නීසියම් ක්ෂීරය. හරි. එතකොට ඔබට එන්නේ මැග්නීසියම් තරේ එන්නේ 1. හරි. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ. පහළ දක්වන Y නැමැති මූලද්‍රව්‍ය පරමාණුවක ව්‍යුහය ඇසුරේ 8 හා 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. Y අයත් ආවර්තය හා කාණ්ඩය නිවැරදිව දක්වා ඇති පිළිතුරු. right. ළමයි මෙහෙමයි මම ඔයාලට වැදගත් වෙන දෙයක් කියලා දෙන්නම්. ඔයාලා අනිවාර්යෙන් ඔය මේ 10 පන්තියට යද්දී දැන් ඔයාලට පරමාණුක ව්‍යුහය හරි පරමාණුක ව්‍යුහය පාඩම කරලා ඉවරයිනේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ළමයි මූලද්‍රව්‍ය 20 පාඩම් කරලා තියෙන්න ඕන. පැහැදිලිද? මූලද්‍රව්‍ය 20 අනිවාර්යෙන් පාඩම් කරලා තියෙන්න. ඒ පාඩම් කරන ඔය එක එක කවියක් පාඩම් කරන්න එපා මං. හරි. කාය පැටලෙනවා සුපිරියට. හරිද? ඔය පාඩම් කරන්න ඒ පිළිවෙලට ආවර්ත ද්‍රව්‍ය පිළිවෙල. හරි. right. ඔය ඕක මේ මම මේ ප්‍රශ්නෙට එතන ලොකු අදාළක් නැහැ. හැබැයි මම කියන්නම්. මේ ඕක පාඩම් කරද්දී ලියලියා පාඩම් කරන්න පිළිවෙලට ආවර්ත වගුව විදියට. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඔන්න බලන්න හයිඩ්‍රජන් හීලියම් ලියා ගන්න එපා. මොකද හීලියම් මෙතන ලියාගත්තොත් ඔයාලට මේක අස්සේ මෙහෙම ගන්න වෙනවා. හරි. ඊටු ටික ඒ හින්දා හීලියම් පස්සේ ලියා ගන්න. හරි. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් ඊට පස්සේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම්. හරි. ඔය ටික. ඊට පස්සේ හීලියම් දාගත්තා මෙතන. right. දැන් මෙහෙම ලියාගත්තාම ඔයාලට පුළුවන් මේ ආවර්ත වගේ උදව්වෙන් ගොඩක් දේවල් ලකුණු කරගන්න. හරිද? මේවයි වැඩි වෙන්නේ. ඔන්න බලන්න මම මේකේ ලකුණු කරන දේවල්. හරිද? ඉස්සෙල්ලාම මේ අතර තියෙන්නේ මොනවද? මේ අතර තියෙන්නේ මේවා ඇවිල්ලා ආවර්ත. මේ ඇවිල්ලා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි. ඒ කියන්නේ මේ දිග අතර තියෙන්නේ ආවර්ත. මේ අතර මොනවද තියෙන්නේ? කාණ්ඩ. හරි. මේවා ඇවිල්ලා කාණ්ඩ. 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. හරි. ඔය ආවර්ත මේ කාණ්ඩ. හරි. right. ඊට පස්සේ මම මේකේ ඔන්න දැන් ලකුණු කරන ඒවා සෙට් එක බලන්න. අපිට ලියන්න වෙනවා ළමයි සංයෝග. හරි. සංයෝග වල සංයෝග ලියද්දී මොනවද අපිට ඕන වෙන්නේ? හරි. මේ සංයුතතාවය ඕන වෙනවා. හරි. එතකොට එතන මම ලියනවා ඇලුමිනියම් ඔක්සයිඩ් ලියුව කියන්නකෝ. ඇලුමිනියම් ඔක්සයිඩ්. මෙතන තියෙන ඔක්සිජන් වල දෙක මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඇලුමිනියම් වල තියෙන තුන මෙතෙන්ට යනවා. කොහොම මාරු වෙනවනේ. කොහොම මාරු වෙලා. එතකොට මෙන්න මේ අංකය හොයාගන්නේ කොහොමද? ඒ අංකය හොයාගන්නේ මෙන්න මෙහෙම. හරිද? මෙයාට හයිඩ්‍රජන් වලට 1 දාන්න. 2 3 4. ඔන්නෝම දාගෙන ගියා. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා දානවා 3 2 1 බිංදු. ඔන්න ඕක තමයි මෙන්න මේ කාණ්ඩයට අදාළ සංවිධතාවය. හරි. මේ විදිහට උඩින් දාගන්න 1 2 3 4 ඊට පස්සේ 3 ඉඳලා 3 2 1 බිංදු. මොකද මේ පැත්තට ලියන්න හේතුව මොකද්ද?
මේ උච්ච වායු වල සංයුතාවයක් නැහැ. එහෙනම් ඒ වගේ බිඳුවයි. හරි. ඒ ඉන්න මෙතන තමයි බිඳුව. බිඳුව වෙන විදිහට දැම්ම 3 2 1 බිඳුව. හරි. රයිට්. ඒතකොට ලේසියෙන් දැන් සෝඩියම් එක්ක මොනවා හරි දුන්නොත් එයාට එක දැම්ම දෙක. හරි. ඒ විදිහට දාගන්න පුළුවන්. ලේසියෙන් නම් දෙයක් නැහැ. හරි. දැන් සිලිකන් ඔක්සයිඩ්. සිලිකන් ඔක්සයිඩ් ගත්තොත් කොහොමද දෙන්නේ? සිලිකන් ගත්තා, ඔක්සිජන් ගත්තා. සිලිකන් වල සංයුතාවය 4. එහෙනම් මෙයා මෙතෙන්ට ගියා. ඔක්සිජන් වල සංයුතාවය 2යි. එහෙනම් මෙයා මෙතෙන්ට ගත්තා. ලේසියෙන්. හරි. ලේසි. එහෙම ලකුණු කරගන්නත් ලේසි. හරි. ඊට පස්සේ තව ආයෙ මෙයාගේ ලකුණු ගන්න පුළුවන් විද්‍යුත් ඍණතාව වැඩිම මෙයාගේ. හරි. විද්‍යුත් ඍණතාව වැඩිම මෙයාගේ. ඊට පස්සේ උදා මේ වාෂ්පික ඔක්සයිඩ් මේ පැත්තට හදන්න. ආම්ලික ඔක්සයිඩ් මේ පැත්තට හදන්න. එහෙනම් ඇලුමිනියම් කියන්නේ මොකද්ද? උභයගුණීය ඔක්සයිඩ්. ඇලුමිනියම් ඇවිල්ලා උභයගුණීය ඔක්සයිඩ්. හරි. රයිට්. ලේසියිනේ. පරමාණු ක්‍රමාංක ටික හොයාගන්න ලේසි නෑ මෙලිව්වා. ඉතින් එකේ කවි විදිහට පේ කියන පාඩම් ලියන්න යන්නත් එපා. මේ විදිහට ලියා ගන්න. හරිම ලේසි. තේරුණාද? පේපර් එක ගත්තා ගමන් ආවර්තතාවක මේ විදිහට දාගන්න. හරි. එතකොට උත්තර ලියන්න ලේසි. උත්තර පේනවා මේක. ඔයාලා මොනවාද යවුවොත් මේක බලුවා උත්තරේ පේන්න ගන්න. හරි. රයිට්. බලමු දැන් උතන 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ බලන්න. y අයත් ආවර්තය හා කාණ්ඩය නිවැරදිව දක්වා ඇති පිටතට තෝරන්න. y මෙතන කවච කීයක් තියෙනවද? 1 2 3යි. කවච 3යි. තමයි. කවච සමාන වෙනවා මොන ආවර්ත අංකයට. හරි. කවච ගාන සමාන වෙනවා ආවර්ත අංකයට. දැන් බලන්න හයිඩ්‍රජන් ගත්තොත් එක පරමාණු වෙන එක ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. හයිඩ්‍රජන්ගේ. ඔය එක කවචය. එහෙනම් එයා පළවෙනි කවච නේද නේ? පේනවා නේද? දැන් ලිතියම් ගත්තොත් ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒතකොට පළවෙනි කවචයේ යාට 2ක් තියෙනවා. ඊගාව කවචනේ තව එකක් ඉන්නේ. එතකොට කවච 2ක් තියෙනවා. ශක්ති මට්ටම් 2ක් තියෙනවා. කවච 2ක් තියෙනවා. එහෙනම් මේ දෙවෙනි ආවර්තය දෙක. දෙවෙනි ආවර්තය. දැන් මෙතන ඇවිල්ලා කීයක් තියෙනවද කවච? 3ක් තියෙනවා. එහෙනම් එයා ඇවිල්ලා කීවෙනි ආවර්තය? 1 2 3 වෙනි ආවර්තය. මෙන්න මේ ආවර්තය. හරි. අන්න ඒ ආවර්තය. ඊට පස්සේ ආවර්තය හරි. ඔන්න දැන් ආවර්තය 3. හරි. එතකොට තුන්වෙනි එක උත්තරේ තියෙන්නේ තුන්වෙනි ආවර්තය කියන. හරි. කාණ්ඩය අද හොයන්න ඕනෙත් නැහැ. හරිද? කාණ්ඩය හොයන්න ඕනෙත් නැහැ. එතකොට දෙවෙනි උත්තරේ තමයි තියෙන්නේ. අපි බලමු කාණ්ඩය හොයන්නේ කොහොමද කියලා. කාණ්ඩය හොයන්නේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා කාණ්ඩ අංකයට. පැහැදිලිද? එතකොට දැන් මේ තියෙනවා නේද? මෙතන හයිඩ්‍රජන්ගේ 1යි. මෙයාගේ අවසන් කවචය මේකනේ. එහෙනම් 1යි. ලිතියම්ගේ 1යි. එයාගෙත් 1යි නේ. දැක්කද? අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. අපි ගත්තොත් කාබන් වගේ එකක කාබන්ගේ බලමු. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1 2 3 4 5 6යි. 1යි පළවෙනි කවචයේ 2යි ඊට පස්සේ 1යි 2යි 3යි 4යි. හරි 4යි. අවසන් කවචයේ 4යි. එතකොට 6 හැදෙනවනේ. එතකොට අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. බලන්න කාණ්ඩ අංකය කීයද කියලා 1යි 2යි 3යි 4යි. හරිනේ. 4 වෙනි. පැහැදිලිද? එහෙම තමයි වැඩේ වෙන්නේ. හරි. එතකොට හරිය මෙතන උත්තරේ තියෙනවා අපි ආවර්තය හොයාගත්තාම උත්තරේ තියෙනවා. එයා එතකොට තුන්වෙනි ආවර්තය තුන්වෙනි කාණ්ඩේ. හරි. මොකද අවසන් කවචයේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි නේ. හරි. ඉහත දක්වා ඇති y මූල ද්‍රව්‍ය කුමක් වේද? අන්න එතකොට ඕනේ වෙනවා කාණ්ඩ අංකය හොයාගන්න විදිය. හරිද? එතකොට දැන් ඔය කීවෙනි ආවර්තයේද? තුන්වෙනි ආවර්තයේ තුන්වෙනි කාණ්ඩ. 1 2 3. එහෙනම් මොකද මූල ද්‍රව්‍ය? ඇලුමිනියම්. රයිට්. පැහැදිලිද? ලේසි. ලකුණු ගන්නේ මහා අමාරුදයක්ද නැහැ. හරි. මේක මේ ගැන අවබෝධයක් තියෙනවා. අර දැන් මේව පාඩම් කරලා බෑ කරන්න. හරි. ඒක පාඩම් කරලා බෑ. මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ කරන්න. හරි. රයිට්. ඊගවට 10 වෙනි එක එක්තරා චරිතයකට අදාළව ප්‍රවේගකාල ප්‍රස්ථාරය පහක් දැක්වේ. 6s කාලයක් තුල විස්ථාපනය වෙනවා. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක වර්ගඵලය මොකක්ද වෙන්නේ? විස්ථාපනය. හරි. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක නම් වර්ගඵලයෙන් විස්ථාපනය වෙනවා. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක ළමයි. හරි. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් හරි මේක ඇවිල්ලා මෙහා දෙන්නේ කාලය. මෙහාට ප්‍රවේගය. හරි. මේකෙන් ඇවිල්ලා ප්‍රවේගකාල ප්‍රස්ථාරයක මොකක් හරි වර්ගඵලය. හරි. අපිට විස්ථාපනය ලැබෙනවා. හරි. එතකොට මේකේ අහන්නේ තත්පර 6ක කාලයක් තුරනේ 6කදී ප්‍රවේගය 18යි තත්පර 6යි. එහෙනම් කීයද? 6 වරක් 18. 6 වරක් 8 කීයද? 48යි. 6 වරක් 1 6යි. 108යි මීටර. හරි. රයිට්. එතකොට ওই විදිහට තමයි MCQ 10 වැඩුනේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති අපි කොහොමද මේක සාකච්ඡා කරන්න කියලා. හරි. රයිට්. එතකොට මේක නවතින්නේ නැහැ. දිගටම යනවා. හරි. එහෙම මැදින් අර පටන් ගන්න ළමයි ටික ගෲප් වල එක්කව කරලා එහෙම නවතින්නේ නැහැ. හරි. වැඩේ දිගටම අරගෙන යන්න. රයිට්. එහෙනම් අදට MCQ 10 ඉවරයි. එහෙනම් අපි ඊගාව සතියේ MCQ 10න් හම්බ වෙමු. රයිට්.